Yo, what's up? අද ඉගෙන ගමු head spin එක ගන්න කොහොමද කියලා. ඔළුවෙන් අරගෙන කොහොමද කියලා එන වැඩි කතා නැතු අපි වීඩියෝට යමු. head spin එක ගන්න ඉස්සෙල්ලා කියන්නේ ඔළුවෙන් හිට ගන්න ඔළුවෙන් අරගෙන ඉස්සෙල්ලා ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ neck එක කියන්නේ ඔයාලගේ bell strong කරගන්න ඕනේ. ඒකට exercise වගේක් තියෙනවා. වගේම මගේ රහස් technique එකක් තියෙනවා. මගේ රහස් technique එක තමයි බිත්තියේ සම්පූර්ණ ඔළුවෙන් හිටගෙන අත් දෙක අතට ඇල්ල ඔළුවෙන් ඉන්න ඕනේ. කියලා පෙන්නන්න. මෙව තිබ්බා. ඔහම තිබ්බා. ඔහම හිටියා. ඔයාලට පුළුවන් තරම් වෙලාවක් ඉන්න බලන්න. පුළුවන් තරම් වෙලාවක්. එතකොට මේ neck එක අපේ strong වෙනවා. හරිද? ඔක තමයි step 1 එක. ඔයාලා පුළුවන් තරම් වෙලාවක් මේකෙන් ඉන්න බලන්න practice කරන්න. practice එකෙන් තමයි හැමදේම වෙන්නේ. ඉතින් හොඳ first මගේ secret tip එක. ඒ වගේම ඕක ගොඩාක්ම helpful අපිට ඕනම head spin එකේදී head freeze වලදී ඕනම දෙයකදී ඔළුව හිටගෙන කරන ඕනම දෙයකදී ඔය එක්සර්සයිස් එක සෑහෙන්න වෙනවා අපේ බෙල්ලට. ස්ටෙප් 2 එක තමයි අපි ඔළුවෙන් හිටගෙන මෙන්න මෙතනින් ඔහොම උස්සන්න බලන්න. අපි එතනින් ඇවිල්ලා. ඔන්න ඔක තමයි ස්ටෙප් 2. හරිද? පුළුවන් තරම් ඉන්න බලන්න. පහළට ගත්තා. ආපහු තනි කෙලින්. පහළට ගත්තා. තනි කෙලින්. ඕක තමයි ස්ටෙප් 2 එක. ඉතින් ඕකත් පුළුවන් තරම් practice එකෙන් තමයි ඉතින් හැමදේම හැදෙන්නේ practice කරන්න. හරිද? step 3 එක ඔයාලා විදියට යන්න ඕනේ. ඔළුවෙන් හිටගත්තා. මෙතන තියෙනවානේ. අපි තනි කෙලින් තමයි උස්සන්නේ. මෙතන ඉන්නේ. කකුල් දෙක මෙහෙම හදා ගන්න. එක කකුලක් පිටිපස්සේ ඔයාලා කැරගෙන පැත්තට ඔයාලා දකුණු අත පැත්තට කැරගෙනවා නම් ඔයාලගේ දකුණු කකුල තමයි ඉස්සරහා තියෙන්නේ. වම් අත පැත්තට කැරගෙනවා. වම් කකුල තමයි ඉස්සරහා තියෙන්නේ. මම දකුණු අත පැත්තට කැරගෙනවා. අම්මට සිට මෙතන හරිද? එතකොට මෙහෙම ඉඳලා මෙන්න මෙහෙම ඇඟ අදින්න හොලන්න මෙහෙට. හරිද? මෙන්න මෙතන මේක ප්‍රැක්ටිස් කරන්න. දෙපැත්තටම 1 2 1 2 ඕක ප්‍රැක්ටිස් කරන්න. ඕක ගොඩාක් කියලා ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස්. තුනනේ. ඔව් තුන්වෙනි ස්ටෙප් එක තමයි මෙතන හිටියා. මේක ඇද්දා. දැන් මේකෙන් හොඳට තල්ලු කරනවත් එක්ක ඔතනට. ඕක. පුම්. ඕක තමයි ඊළඟ ස්ටෙප් එක. ඔය ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. හොඳටම ආයි ඔයාලට ගොඩක් Tamanට කම්ෆර්ටබල් වෙන්න ප්‍රැක්ටිස් කරගන්න. මේන් ඒක සෑහෙන්න හොඳයි. ඉතින් ඔයාලගේ ස්ටෙප් බයි ස්ටෙප් එකදී ඉතින් ඒක අමතක කරන්න. හරිද? ඒක අනිවාර්යයි. ඊට පස්සේ තියෙනවා ඔයාලට කරන්න හතරවෙනි ස්ටෙප්. හරිද? දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන හිටියා මේව කරා මෙහෙම දැන් හිමිට කැරගෙන බලන්න. මෙතනින් ඇදලා දානවත් එක පොට්ටක් කැරගෙන බලන්න. හරි. ඒ විදිහට චුට්ටක් කැරගෙන බලන්න. හරිද? ඕක වටයක් සම්පූර්ණ වටයකින් පටන් ගන්න. එක වටයක් කැරගුණා තිබ්බා. ඕක තමයි ෆස්ට් ස්ටාර්ට් එක head spin එකේ. ඕක ප්‍රැක්ටිස් කරලා ගොඩක් ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට පුළුවන් head spin drill එක ගන්න. මම ප්‍රැක්ටිකලි කියන්නම් ටිප්ස් ටික. එක බිත්තියේ ඉන්න එක. දෙක අපි අපේ එක්සර්සයිස් ටික. හරිද? 3 අදින එක ඊට පස්සේ full drill. අපි ගහනකොට අපි head spin drill එක ගහනකොට සම්පූර්ණ තනි කෙලින්. අඟ තනි කෙලින් දෙන්න ඕනේ. මෙහෙටත් බෑ. තනි කෙලින් තියෙන්න ඕනේ. හරිද? ඒක තමයි මේන් දේ. ඉතින් ඊට පස්සේ පුළුවන් ඒ ටික ප්‍රැක්ටිස් කරලා පස්සේ ඔයාලට head spin drill එක ගන්න. මෙතනට ආවා පාට දැම්මා ඇද්දා. මෙතනින් කරකවලා උඩට. දැක්කද? එතකොට හරි ලේසි. ඕක තමයි ස්ටෙප් ටික. මා subscribe කරලා තියාගන්න. ඉස්සරහට ගොඩක් වීඩියෝස් එනවා මගෙන්. break dance ඉගෙන ගන්න කැමති ඔයාලට මගේ YouTube channel එකෙන් ගොඩක් videos ඉස්සරහට බලා ගන්න පුළුවන්. tutorials ගොඩක් ඔයාලට ඉගෙන ගන්න ගොඩක් පුළුවන්. මගේ TikTok Instagram Facebook ටික මම caption එකේ දාන්න. අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. thank you so much එකතු වෙලා හිටියට. එහෙනම් break dance වලින් ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.